ඉතින් හැමෝටම අයිබෝවන්. ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 3i Atlas ගැන. ඉතින් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන මාතෘකාවක් තමයි මේ 3i Atlas කියන්නේ. ඉතින් මේක ගැන social media වල මේ දවස්වල එක එක කතා යනවා මම දැක්කා. සමහර අය දාලා තියෙනවා මේක පිටසක්වල ජීවි වස්තුවක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර අය දාලා තියෙනවා මේක පෘථිවියේ ගැටෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මේ දේවල් ඇත්තද කියලා අද අපි අපේ වීඩියෝෙන් කතා කරමු. ඒ වගේම තමයි 3i Atlas ගැන NASA එකෙන් මේ වෙනකොට ලබා දීලා තියෙන නවතම අප්ඩේට් සහ විස්තර ගැන අද මේ වීඩියෝගෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලාත් ඔයාලෙන් ආදරෙන් ඉල්ලනවා. මොකද subscribers 1000 අපේ goal එකට යන්න නම් ඔයාලගේ සපෝට් එකත් අනිවාර්යෙන්ම අපිට වැදගත් වෙනවා. හරි. ඇත්තටම මොකද්ද මේ 3i Atlas කියන වස්තුව? ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට ඇත්තටම මේක කමෙන්ට් එකක්. ඒ කියන්නේ වල්ගාතරුව. මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මේක අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයිති වල්ගාතරුවක් නම් නෙමෙයි. ඒ කියන්නේ මේක ඉන්ටර්ස්ටෙලර් වස්තුවක්. ඒ කියන්නේ මේක අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඈත ඉඳන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආපු වස්තුවක්. මේ විදිහට අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආපු තුන්වෙනි ඉන්ටර්ස්ටෙලර් වස්තුව තමයි මේක. ඉතින් මේකේ නම තමයි 3i Atlas. ඉතින් මීට කලින් මේ විදිහට අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආපු පළවෙනි වස්තුව තමයි 1i Oumuamua. කියන්නේ ඉතින් මේක 2017 දී තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි වස්තුව තමයි 2i බොරිසෝව් කියන්නේ මේ 2019 දී තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉන්ටර්ස්ටෙලර් වස්තු වල එහෙම නැත්නම් මේ වගේ ඈත විශ්වයේ ඉඳන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට එන වස්තු වල තියෙන විශේෂත්වය තමයි මේක අපේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට බැඳිලා නැහැ. ඉතින් මේක ඈත විශ්වයේ ඉඳන් ඇවිල්ලා අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගිහිල්ලා අපගේ සෞරග්‍රහ මණ්ඩලය පාස් කරලා මේක නැවතත් ආපහු ඈත විශ්වයටම යනවා. ඉතින් ඔයාලා දන්නවනේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහලෝක සහ වල්ගාතරුව ඇතුළු සියලුම ආකාශ වස්තු අපේ සූර්යයාගේ ග්‍රැවිටි එක එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයට බැඳිලායි තියෙන්නේ. ඉතින් ඒත් මේ වගේ වස්තු අපේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට බැඳිලා තියෙන්නේ නැති වෙන හේතුව තමයි මේවා ඇත්තටම ඉතාමත් වේගකින් ගමන් කරන්නේ. ඒ නිසා මේවට පුළුවන් අපේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා ආපහු නැවත ඈත විශ්වයටම ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ Atlas 3i කියන එක ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ 2025 ජූලි 1 වෙනිදා. ඉතින් මේක හොයාගෙන තියෙන්නේ NASA එක යටතේම ක්‍රියාත්මක වන Asteroid Terrestrial Impact Last Alert System. එහෙම නැත්නම් කෙටියෙන් හඳුන්වනවා Atlas කියලා. චිලි රාජ්‍යයේ තමයි මේ මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඉතින් මෙයාලට තියෙන ප්‍රධානම රාජකාරිය තමයි මේ විදිහට අපේ විශ්වයට ඈත ඉඳන් එන ඉන්ටර්ස්ටෙලර් වස්තු හඳුනා ගන්න එක. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වස්තුවර නම ලැබිච්ච විදිය Atlas කියන්නේ ඉතින් ඇත්තටම මේ නිරීක්ෂණ කරන මධ්‍යස්ථානයේ නම ඒ වගේම තමයි 3i කියන්නේ Third Interstellar Object කියලා. ඒ කියන්නේ තුන්වන අන්තර් තාරකා වස්තුව. හරි. ඉතින් අපි දැන් කතා කරමු මේ වස්තුවේ ප්‍රමාණය, ඒ වගේම මේ ගමන් කරන වේගය සහ මේක ඇත්තටම කොච්චරක් පරණයිද එහෙම නැත්නම් මේකේ වයස කීයද කියන එක පිළිබඳව. ඉතින් මේ Atlas 3i වස්තුවේ තියෙන තවත් එක පුදුම හිතෙන දෙයක් තමයි මේකේ තියෙන වේගය. ඉතින් පරීක්ෂකයෝ කියන විදිහට මේකේ වේගය තප්පරයට කිලෝමීටර් 60කටත් වැඩි. ඒ කියන්නේ පැයට කිලෝමීටර් ලක්ෂ 2ක විතර වේගයෙන් තමයි මේක ගමන් කරන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ වේගය සූර්යයාට සාපේක්ෂ වේගය කියලා. ඒ කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා මේ වෙනකොටත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ඇතුළු අපේ ග්‍රහලෝක සියල්ලමත් මේ වෙනකොට ගමන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වේගය සූර්යයාට සාපේක්ෂ වේගය කියන්නේ අන්න ඒකයි. ඉතින් නිරීක්ෂකයෝ කියන විදිහට මේක මේ වේගය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මේක රැඳෙන එකක් නම් නැති වෙයි. මේක අපේ සෞරග්‍රහ මණ්ඩලය පාස් කරලා නැවතත් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදලා ආපහු ඈත විශ්වයටම යයි කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ වස්තුවකට මෙච්චර වේගයක් ලැබිච්ච එකත් ඇත්තරම පුදුමයක් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් ඒ වගේම තමයි විද්‍යාඥයෝ කියන විදිහට මේක වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇතිවෙච්ච වස්තුවක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කිසියම් හෝ හේතුවක් නිසා මේකට මේ වේගයක් ලැබිලා ඒක ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා දිගටම මේ විදිහට අභ්‍යවකාශය හරහා ගමන් කරනවා කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඉතින් ඒ වගේම විද්‍යාඥයෝ කියන විදිහට මේ වස්තුව අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පරණයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වෙන්නත් කලින් ඉඳන්ම මේ වස්තුව මේ අභ්‍යවකාශයේ එහෙම නැත්නම් මේ අන්තර් තාරකා විශ්වය හරහා ගමන් කරනවා කියලා තමයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ ප්‍රමාණය එහෙම නැත්නම් සයිස් එක ගැන කතා කරනකොට
ඇත්තරම තාම විද්‍යාඥයන්ට හරියටම මේක ප්‍රමාණය පිළිබඳව කියන්න බැහැ කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන. නමුත් විද්‍යාඥයෝ කියන විදිහට මේකේ විශ්කම්භය සාමාන්‍යයෙන් මීටර 440ක ඉඳලා කිලෝමීටර් 5.6ක් දක්වා වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ දිග කිලෝමීටර් 10ක් විතර වෙනවා කියලත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේක වල්ගතරුවක් නෙති මේ වල්ගෙත් එක්කලා ගත්තොත් මේකේ දිග සාමාන්‍ය කිලෝමීටර් 24ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හිතලා බලන්න උතුර මේක ඇත්තටම කොච්චර ලොකු වල්ගතරුවක්ද කියලා. ඉතින් ඇත්තටම විද්‍යාඥයෝ මේ වස්තුව ගැන ඊටාම එක්සයිට්මන්ට් එකකින් තමයි කතා කරන්නේ. ඊටාම පුදුමයකින් තමයි මේ වස්තුව ගැන කතා කරන්නේ. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි හේතුව තමයි විද්‍යාඥයෝ විස්තර කරන විදිහට මේ වස්තුව ඇතුලේ රහස් ගොඩක් සැකවිලා තියෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේක ඉන්ටර්ස්ටෙලර් වස්තුවක් නිසා මේක ඇතුලේ ඒලියන්ස්ලා ගැන විස්තර සැකවිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ විශ්වය ආරම්භ වුණේ කොහොමද? ඒ වගේ අපි නොදන්න කරුණු ගොඩක් මේ වස්තුව ඇතුලේ සැකවිලා තියෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි මීට කලින් ආපු ඉන්ටර්ස්ටෙලර් වස්තුත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඇත්තටම මේකේ විශාලත්වය ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේකේ වේගයත් ගොඩාක් වැඩි. ඒකම තමයි මේකේ වයස එහෙමත් නැත්තම් මේකේ ඒජ් එකත් ඇත්තරම ගොඩාක් වැඩි. ඉතින් විද්‍යාඥයෝ මේ ගැනත් ඇත්තරම පුදුමයට පත් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම තමයි අනිත් ඉන්ටර්ස්ටෙලර් වස්තු දෙකම ආපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තමයි මේ වස්තුව අපේ සෝලර් සිස්ටම් එකට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක මේ වෙනකොට විද්‍යාඥයන්ට ඇති වෙලා තියෙන සැකේ තමයි මේක වල්ගතරුවක්ම නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක යම් කිසි ඒලියන් යානාවක් වෙන්නත් පුළුවන් කියන එක. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනකොට තමයි ඕනම කෙනෙක්ට හිතෙන්නේ අපි මේ විශ්වයේ කොච්චර පුංචිද කියන එක. ඒ වගේම අපේ සෝලර් සිස්ටම් එකට වඩා අපි නොදන්න දේවල් කොච්චරනම් මේ විශ්වය පුරා විදිලා ඇද්ද කියන එක අපිට මතක් කරන්නත් මේ වගේ දේවල් වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මේක අපේ පෘථිවියට කඩාගෙන වැටෙයිද? සරලම උත්තරේ තමයි නැහැ කියන එක. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට මේක අපේ පෘථිවියට ළඟම ස්ථානයට ලං වුණාමත් මේ වස්තුවේ ඉඳන් අපේ පෘථිවියට තියෙන දුර කිලෝමීටර් මිලියන 267ක් විතර වෙනවා. ඉතින් විද්‍යාඥයෝ කියනවා බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. මොකද මේක අපේ පෘථිවියට අඩාගෙන වැටෙන්නේ නැහැ කියලා. මොකද මේකේ තියෙන වේගයත් එක්ක අපේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණයටවත් මේක ඇදලා ගන්න අමාරුයි. ඉතින් එහෙම තියෙද්දි අපේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට මේක කොයි වෙලාවෙවත් ඇදලා ගන්න බෑ. ඉතින් කොහොම හරි මේක අපේ සූර්යාට ලං වෙන්න අපේ සූර්යාගේ තාපය නිසා මේ වල්ගතරුව ඇත්තටම රත් වීමකට ලක් වෙනවා. ඉතින් ඒත් එක්කලාම මේකේ වාෂ්ප ඇති වෙලා වායුන් පිට වෙනවත් එක්කලාම මේකේ ලස්සන වර්ගයක් ඇති වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. නමුත් මේක අපේ පියවිය හින්නම් අපිට බලන්න වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේක ඉතාමත් දුරින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම අපිට පේන්න තරම් ආලෝකයක් මේකෙන් නිකුත් වෙන්නේ නැති නිසා. නමුත් දියුණු ටෙලිස්කෝප් එහෙම නැත්නම් දුරදක්න භාවිතා කරලා මේක යම්කිසි මට්ටමකට දකින්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් නොවැම්බර් මාසේ අවසානයේ ඉඳලා දෙසැම්බර් මාසේ වෙනකල් මේක බලන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. හැබැයි දුරදක්න භාවිතා කරලා පමණයි. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට මේ වස්තුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පාස් කරලා නැවතත් අන්තර් තාරකා විශ්වයට ගියාට පස්සේ නැවත කිසිම දවසක අපිට මේ තරුව එහෙම නැත්නම් වල්ගතරුව දකින්න වෙන්නේ නැහැ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් මේක ඇත්තරම දුර්ලභ අවස්ථාවක්. විද්‍යාඥයන්ට වුණත් මේ වල්ගතරුව දකින්න ලැබෙන්නේ ඇත්තරම එක වතාවයි. හරි, ඉතින් එහෙනම් අපේ වීඩියෝ එක අවසන් කරන්නත් වෙලාව ඇවිල්ලා. ඔයාලා මොකක්ද හිතන්නේ මේ වල්ගතරුව ගැන? එහෙම නැත්නම් ඇට්ලස් 3i ගැන? අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්න ගැන ආදරෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.